හා 2025ත් ඉවරයි එහෙනම්. මේ අවුරුද්ද නම් ලොකු අවුලක් නැහැ ඉතින්. වෙන විතරයි ගැහුවේ නැත්තේ හැබැයි. අර ගම් වතුර සීන් හින්දා පොඩ්ඩක් අවුල් ගියා අපේ සෙට් එකට. ඊට පස්සේ අපේ සහෝදරයෝ ටික පොඩ්ඩක් අවුල් ගියා ඉතින්. කමන්නේ ඊළඟ අවුරුද්දේ ඒව හදාගන්න පුළුවන්. මොකද 31 රෑ පාටියක් එහෙම සෙට් වෙයිද දන්නේ නැහැ හැබැයි. කවිස්කලයා ගෙදරින් පාටිය දියේ කිව්වා. ඌ කෝල් එකක් දුන්නේ නැහැ හැබැයි තාම. මේ කියනකොටම කෝල් එකක් එන්නේ. අඩෝ අවිෂය මොකෝ වෙන්නේ? මොනව වෙන්නද බං ඉතින් නිකන් තමයි ඉන්නේ. ඒ බං අද පාටිය තියෙන මොකෝ කරන්නේ එනවයි හොයන්නේ. තියද බං එන්නම් පාටිය නම් ඉතින් එන්නම්. බස් එකක් තරම් වරේ මුන්දේ කොල්ලෝ ටිකට ඩීජේ එකක් ගහන්නේ මෑකි. හරි බං මං කොහේ ගියත් බස් එක අරගෙන එන්න ඉතින්. එන්නම්. එහෙනම් 7ට විතර ගෙදරදී සෙට් වෙමු හොඳේ. 7ටනේ හරි මං එනවා එහෙනම් 7 වෙනකොට 6:59 වෙද්දි මං ඔතන හරි. අම්මෝ බලමුකෝ උඹ තමයි පරක්කු වෙනම එක. හරි අද එන්නම් වේලාසන. එළ සෙට් වෙමු. හරි බං එල. හරි එහෙනම් පාටිය නම් සෙට්. දැන් ඉතින් යන්න ඕන වෙලාවට. අද නම් පරක්කුණොත් මුන් කියවාවි අද ලබන අවුරුද්දෙත් මුන් මේක කියවාවි. ඒ හින්දා වේලාසන ගෙදර ගිහිල්ලා යන්න ඕන 5ටවත්. යන්න ගෙදෙට්ට දාගමු එහෙනම් බස් එක. තෙල් ටිකකුත් ගහගෙන යන්න ඕනේ යන ගමන්ම. නැත්තම් ඕක අරුල්ලෑ ගෙදර යනකොට ගහන්න ගියාම තවත් පරක්කු වෙනවා. ඉස්සරහින් තෙල් ටිකකුත් ගහගෙන ෂේප් එකේ ගෙදරට යනවා. ඉතින් කොල්ල කෙල්ල ටික මොකෝ උනේ 25. 25 වෙච්ච දේවල් දැන් වැඩක් නෑ බ්‍රෝ. දැන් ඉතින් 26ට සූදානම් වෙන්න ඕන තෙට් එකම. ඉතින් 26 කොහොම හරි කොල්ල කෙල්ල ඔක්කොගෙම හීන ඔක්කොම හැබෑ වෙන්න ඕනයි. සුබම වෙන්න ඕන ඉතින් අපේ channel එකේ ඉන්න ඔක්කොටම හැන්දේ හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ හැමෝටම 2026 සුබම වෙන්න ඕන. ආයිතින් දුකක් කරදරයක් මුකුත් වෙන්න එපා. බස් හීන තියෙන හැම කෙනෙක්ගේම හීන හැබෑ වෙන්න ඕන. වෙන හීන හැම එකම හැබෑ වෙන්න ඕන. සැපේ ජීවිතය ගත කරන්න පුළුවන් වෙන්න ඕන 26. 25 වගේ ආපදා නම් එපා ඉතින් ආයිමත්. හැමෝටම 2026 සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මම අවිබෝයි. හරි මචං ඉතින් සෙට් එක ළඟට ආව දැන් තෙල් ටිකක් ගහගෙන ගෙදර යන්න ඕන. දැන්ටම 3 විතර වෙලාව. ඉතින් යන්නත් එපැයි ගෙදර ගියපු ගමන් ඇඳුම් වොෂ් එකක් දාගත්තා. ආයි ගියා. තෙල් ටිකක් ගහගෙන යමු. ඔහොම දාගමු. අයියෝ. පස්සට රන්දාම ගමු. හරි දැන්. අපේ කොන්දොස්තර මල්ලිටත් කියන්න වෙයි හැබැයි උට අරු කියා ඇත්තේ අපේ සෙට් එකේ කට්ටියනේ. තෙලුත් ගහගත්තා. දැන් ඉතින් ගෙදරට යන්න තමයි තියෙන්නේ. ගෙදර ළඟටත් ආවා. ගෙදර ඇතුළට බස් එක දාලා පාරේ දාන්න බැහැනේ ඉතින්. එතනින් දාගමු බස් එක. බස් එක දාලා වොෂ් එකක් දාගෙන ඇඳුමක් දාගෙන ආයි යනවා අරුල්ලෑ ගෙදරට. අද නම් වේලාසන යන්න ඕන නැත්තම් මල වදයක් වෙනවා උරුන් ටික. ගාන්ට දාගමු බස් එක. හරියන්නේ පැත්තෙන් ගරාජ්යක් ගන්න වෙනවා දැන් නම්. ඉඩමක් විකුණන්න දාලා තිබ්බා ඒක ගන්න වෙනවා. නැත්තම් බෑ මෙතන බස් එක දාන්න ඉඩ මදි. කොහොමත් අපි අනිත් බස් එකත් ළඟදිම ගේන්න වෙනවා. කට්ටිය ඇලට් එකේ ඉන්න තව බස් එකක් ගේනවා අපි. ෂේප් එකේ දාගමු. බස් එකක් ගහලා. ගෙට්ටක් දැම්ම පාරේ අයිනෙමනේ ගිය දාගත්තේ. ඉතින් ගැට්ටෙන් ගන්න ගියාම තමයි බොයිස් එපා වෙන්නේ. හරි ගත්තා. බෑගමු. හරි එහෙනම් ගෙදර ගියා. නිදා ගන්න වෙලාවක් නැහැ. බොයිස් මම පාරටත් දාගත්තා. දැන් නම් පොඩ්ඩක් පරක්කු වෙලා තින්නේ. 5ට ගෙදරින් යනවා කියව එක දැන් 6යි වෙලාව. අර එකේ කෝල් එකක් ගත්තනේ ඌත් එක්ක කතා කරගෙන විනාඩි 20ක් විතර. දැන් ඉතින් මට නම් වෙලාව නැහැ. පට ගාලා යා ගන්න ඕන නැත්තම් ඉතින් අරුන්ගෙන් අහගන්න වෙනවා. මෙතන වටරවුමක් ගහන්න එපා මල වදේ. එකක් ගහලා මෙයන් ඉතින්.
අනිත් පැත්තේ සයිඩ් එකට දාගන්න දෙන්නේ නැහැ නැත්තම්. අරේ ඔහොම යමු අයින් ඒ හදිස්සියක් බ්‍රෝ හදිස්සියක් ඉඩ දීපන්. දැන් ඔක්කොම ටික ඇවිල්ලා ඇත්තේ සුරංගනාවේ අයියත් ඇවිල්ලා ඇත්තේ. ඌත් එනවා කියලා මට කෝල් එකක් දුන්නා. අපේ අනිත් කෝල්ල ටිකත් ඇවිල්ලා ඇත්තේ අපේ කොන්දොස්තර මල්ලි ඇවිල්ලා කියලා මට දැන් කෝල් එකක් දුන්නේ. මම තමයි පරක්කුම. ශනික යන්න ඕන උල්ලෑ ගෙදරට. උල්ලෑ ගෙදර හැබැයි සුපිරි සුපිරි ගෙදරක උන් ටික ඉන්නේ. සපත් දාන්න සුපිරි පාර බීච් එක ලයිනේ. මට ඉස්සරහින් මං හිතන්නේ වමටද වේද නෑනේ දකුණට මතක හිටියේ. මේ මාස දෙකකින් විතර උන්ලෑ ගෙවල් පැත්තේ යන්න උන් නෑ බොයිස්. ට්‍රිප් තිබ්බනේ මේ දවස් ටිකේම. අය අවුරුද්ද අන්තිමේ කට්ටිය ට්‍රිප් යනවනේ. අම්මට උඩු තාඩින් එහෙම පහරක් දාලා. මේ පාරේ ගිහිල්ලා යන්න වෙන්නේ මොහොතට තමයි ඉතින්. කපාගමු. යෝ මේ පාරක් වෙච්ච වෙලාවේ පාරත් අමතකයි. ශනික යන්න ඕන බොයිස්. ඔහොම ගියා පාර හරි මෙහෙන් තමයි. අයින් වෙන්න. දාගමු. අරේ ඔය තියෙන්නේ උල්ලෑ ගෙදරට යන පාර. දු පාරේ දැම්ම සුපිරියක් බං උල්ලෑ ගෙදර. මුහුද මැදින් යන්න තියෙන්නේ. මේ දූපතේ දෙක වෙනම දූපතක ලයින්නක් තියෙන උල්ලෑ ගෙදර. උල්ලෑ ගෙදරයි තව එක ගෙදරක් තියෙනවා අනිත් පැත්තේ. උල්ලෑ ගෙදර තමයි සුපිරිම. පාරත් පට්ට. කට්ටිය ටික දැන් ඔක්කොම ගිහිල්ලා ඇත්තේ අරුන් ටික කොහොමද දන්නේ නැහැ බලන්න ඕනේ ගිහිල්ලා. හොඳ මට කෝල් කරන්න කලින් ඌට කෝල් කරලා තින්නේ. කවිස්කියත් මාර පොර හැබැයි. දාගමු. මම පාර කොන්ක්‍රීට් කරන්න හදුවේ බං. මං තමයි කිව්වේ එපා කියලා බං. පාර කොන්ක්‍රීට් කරනවා ස්වභාවික ගතිය යනවා බං. මේ වගේ තියෙන්න ඕනේ නම් ඕෆ් රෝඩ් ලුක් එක. වාහන ටික පොඩි ගේමක් දීලා ආගන්න බැරිය. උඩට ඉන්නේ ඩිෆෙන්ඩර් යන්නේ උඩ යන්න බැරි කමක් නැහැ. අපේ බස් තමයි පොඩ්ඩක් අවුල තින්නේ. ඒකත් අපි දවුලන්නේ නැහැ ඒකේ. අම්මට උඩ මෙතනත් පංගුවන්න බං මතක නැහැනේ ගියේ නැහැනේ. ඔය තියෙන්නේ කොල්ලෑ ගෙදර. අඩ ඔක්කොම ඇවිල්ලා බං අර අරුත් අරුයි කාර් එකක් තියෙනවා බං. කම්පල්ලම ගහ මේ අයිනෙන් දාගන්න ඕන. කොල්ලට ඩීජේ එක ගහන එක ගෙදර මිදුලේ වෙන්න දිදී. සපත් දෙමු අපි සද්ද දාගෙන ඔක්කොම ටික අරගෙන ආවද. මයිනින් නවත්තගමු. පොදකුත් යනවා බොයිස්. වැස්සේ නටන්න වෙයිද දන්නේ නැහැ. ඔහොම දාගමුනේ ඔය ඇති. ඔය ඇති ඔහොම දාගමු. බෑගමු. අරේ අවිෂ්ක අපි ආවා. ඔය එන්නේ හරි ගේතුරට ගිහිල්ලා බලමු. Few moments later. मस्त मस्त तो चीज बड़ी